welcome back to my channel. අද මම ඔයගොල්ලන්ව එක්කන් යන්නේ ශ්‍රීපාදේ කරුණා කරන්න. මගේ පළවෙනි වතාව මේ. ඉතින් මමත් කෝඩුකාරයෙක්. දැන් වෙලාව 9:00යි. දැන් මම ගෙදරින් පිටත් වෙනවා. මේක තමයි මගේ outfit එක. ඉතින් එන්න දිගටම බලන් ඉන්න. අපේ අම්මගේ හිතේ තිබ්බ ලොකුම ආසාවක් තමයි සිරිපාදේ කරුණා කරන්න යන්න ඕනේ කියන එක. මමත් හරීම ආසාවෙන් හිටපු වන්දනා ගමනක්. මන් දන්නේ ඇයි කියලා මමත් පුදුම ආසාවකින් හිටියේ ගිහිල්ලා සිරිපාදේ වඳින්න. කෝඩුකාරයෙක් විදිහට ඔක්කොම චාරිත්‍ර ටික මම වීඩියෝ එකේදී ඉස්සරහට කියනවා ඔයගොල්ලන්ට. අපි සිරිපාදේ යනවා. අපි දැන් බස් එකට නගින තැනට ඇවිල්ලා ඉන්නේ දේශාන එන ගමන්. අපි දවස් 5ක් විතර වෙජිටේරියන් වුණා. මස් මාළු මුකුත් කෑවේ නැහැ. දැන් ඉතින් බස් එක ආවහම බස් එකේ නැගලා යන්න තමයි තියෙන්නේ. අද පිටිපස්ස එක යනවා හරි අතන. ඉවත් දෙනවා දැන්. අපේ අම්මා ඉන්න තැනක් කිව්වයි. දැන් හැටන් වලට ඇවිල්ලා ඉන්නේ. මේ වෙද්දි වෙලාව 8:30 වගේ වෙන්න ඇති රෑ. දැන් මේ කරන්නේ අපි රෑට කන්න යන එක. ඉතින් අපි ගෙනාව පාන් වලට සීනි සම්බෝල, තව සොයා මීට් පොලොස් වගේ ගෙනත් තිබේවත් එකතු කරගෙන රෑටත් කාලම ශ්‍රීපාදේ කරුණා කරන්න යන්න තමයි හදන්නේ. අම්ම එකක් දෙන්න. ආප්පේ කොහෙනේ හොඳ විතරක් කරන්න. Well, if I'm going out, I'm going out happy. sorry. ඔයාගේ යන කලින් එක හොඳ ගාන. ඔයා අර ගත්තේ නෑ මේක ඉතින් හොඳට වැහෙනවා මට කන. අපි දැන් සිරිපාදේ ඉන්නේ. තාම නගින්න පටන් ගත්තේ නැහැ. චේන්ජ් කරගන්න තැනට ආවා. දැන් වෙලාව 9:10යි. රෑ 9:10යි වෙලාව. ඉතින් මම කිව්වල මම ෆස්ට් ටයිම් කියලා අතරම කෝඩු කරා. මේ තියෙන කෝඩු පැකට් එක. මේකේ දැන් නූලයි ඉදිකට්ටයි තියෙනවා. ඒක මම දැන් එළියට අරගෙන නූලයට ඉදිකට්ට දාගත්තා. ඒ නිසා ඊට පස්සේ තව මෙහෙම එකක් තියෙනවා. මේක තමයි ඉතින් කෝඩු පැකට් එක කියලා කියන්නේ. එකක් ගත්තා. දැන් ඉස්සරහට යනකොට තමයි මොනවද චාරිත්‍ර කියලා හරියට මට දැනගන්න පුළුවන්. මම ඔක්කොම ඔයාලත් එක්ක කරන්නම්. බලන්න. මෙතන තියෙනවා සමහන් කලාපය. මෙතනින් සමහන් බොන්නත් පුළුවන්. ඒ වගේම අර ඉසේ කැක්කුම් සීතලට ඒව එනවා නම් ඒගොල්ලෝ බාම් ගන්නවා. ඉක්මනට එන්න අපි යනවා.
දැන් මකට තමයි ගාවට යන ගම. සිද්ධාලේක කලාපේ දැන් ඉවර කරලා ඉන්න ළමයි. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ මකට තොරණ ගාවට. මේක ඇතුලේ නම් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මෙතනින් පන්සිල් අරගෙන තමයි යන්න ඕනේ. ඉතින් මම ඉක්මනට ගිහිල්ලා පන්සිල් අරගෙන එන්න. මකර තොරණින් පස්සේ හම්බෙන තැන තමයි මේ සමන් දේවාලය. මෙතනදී තමයි අපි චාරිත්‍ර ටික කරේ කෝඩුකාරයෙක් විදිහට රතුපාලම ගාව කියලා කියන්නත් පුළුවන්. මේ ඔයාලට දැන් පේන්නේ අපි මුලින්ම කරන්න යන දේ මෙතනදී. මේ සුමන සමන් දේවාලේ ගාවදී එහෙම නැත්නම් රතුපාලම ගාවදී අපි දෙහි අරගෙන දෙහි ටික මේ විදිහට කපා ගන්නවා. කපාගෙන ඊට පස්සේ මේක නම් කෝඩුකාරයෝ නෙමෙයි හැමෝම ගෑවා. හැමෝම අරගෙන ඒක ඔළුවේ ගානවා නිකන් විස බීජ නැති වෙන්න වගේ. ඒ තේරුමේ මෙන්න මේ විදිහට කට්ටිය ගා ගන්නවා. මන්න මට ප්‍රශ්නයක් තිබ්බ කොළුවේ ගා ගන්නවද මූණේ හතර වටේ ගා ගන්නවද කියලා. ඊට පස්සේ මූණේ ගන්න ගිහිල්ලා දේශාන්ගෙන් බැලුනොත් පොඩ්ඩක් අහගත්ත මූණේව ගන්න නැහැ කියලා. ඊපස්සේ ආයෙ ඔළුවේ ගා ගත්තා. ඊට පස්සේ අපේ නඩේ ගුරා ඉන්නේ. එයාට මෙන්න මේ විදිහට අපි ගෙදරින් ගෙනාව රෙදිපටියක් ඇතුලෙන් දෙහි කහ වලින් හොදගෙන අරගෙන ආව පඳුරක් තියලා දුන්නහම නඩේ ගුරා අපිට ආශිර්වාද කරනවා. අපිට සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නැතුව ශ්‍රීපාදේ කරුණා කරලා කිසිම කරදරයක් නැතුව එන්න පුළුවන් වෙන්න කියලා. මේක කෝඩුකාරය කරන චාරිත්‍රයක්. මේක මේ විදිහට අතේ බැඳගෙන අපි උඩමළුවට යනකම් යන්න ඕනේ. ගිහිල්ලා අතන උඩමළුවෙන් තමයි මේ පඳුර ගැට ගහන්නේ ප්‍රාර්ථනාවක් කරලා. ඊට පස්සේ කරන්න ඕන චාරිත්‍රය තමයි සීත ගඟුලෙන් නාන එක. ඇත්තට මේදී වතුර අයිස් වගේ සීතලයි. ඉතින් මේ විදිහට සීත ගඟුලෙන් එන වතුර එක මේම අරගෙන අපි මූණ අතපය සෝදගත්තා. දැන් තියන්නේ ඉදිකට පාන වෙනකන් තෙරුවන් සරණින් පරිස්සමට නගින්න තමයි. මේ තියෙන්නේ සීත ගඟුල. අපි රතුපාලම ගාවින් නෑවේ සීත ගඟුලෙන් එන වතුරෙන්නේ මෙන්න මෙතනට බැහැලම කට්ටිය නානවා. ඒ වගේම තමයි ඊළඟට මේ තියෙන්නේ සිද්ධාලේප කලාපය. කලින් සමහන් කලාපය වගේමයි කිසිම මිලක් අය කරන්නේ නැහැ. අපේට බාම් ගන්න. මෙතනින් අපිට ගිහිල්ලා බාම් ගාගෙන එන්න පුළුවන් හිසේ කැක්කුමට, සිම් ගතියට. ඒක හොඳයි. ඔයගොල්ලෝ කරුණා කරන්න යනකොට මේ වගේ තැන් වලින් මේ විදිහට බාම් ගාගෙන යන්න. ඒක කොකටත් හොඳයිනේ. ඒ වගේම මෙතන නම් මම දැක්ක තියෙනවා ඔයගොල්ලන්ට වෙලා ගන්න එක බඩුත් මේම බාම් ගාන එක නම් ඒගොල්ලෝ නිකන් තමයි කරන්නේ. දැන් අපි නැස්කැෆේ දීලා නමස්සේ ඉවලා වශයෙන් ගිහිල්ලා දැන් අපි ඉඳි කටු පාරේ ඉන්නේ. පස්සේ උඩමළුවට ආයි සිරිපා කරුණා කරන්න යන්න තියෙන්නේ. කර්මයෙන් සාරිත්‍රික කරමු. කෝඩුකාරයෙක් විදිහට ඊළඟ චාරිත්‍රය කරන්න තියෙන්නේ මේ තියෙන ගෙත්තම් පාන එමත් නැත්නම් ඉදිකටු පානදී. මුලින්ම අපි කරන්නේ පාන් පත්තු කරලා අර කෝඩු පැකට් එකේ තිබ්බ හඳුන් කූරු ටිකත් පත්තු කරලා ඊට පස්සේ කෝඩු පැකට් එකේ තියෙන ඉදිකටට නූල දාගෙන ඒ පැකට් එකේ තියෙන ඒවත් එක්කම මෙන්න මේ පේන තැන අමුණලා දිගටම නූල මේ විදිහට ඇදගෙන යන්න තමයි තියෙන්නේ. නගින ගමන් ඒක ඊට පස්සේ නූල ඉවර වුණාම අපි උතන තියෙන නූලකට හරි ගහකට හරි අමුණලා දිගටම ඊට පස්සේ සිරිපා කරුණා කරන්න නැගගෙන යන්න තමයි තියෙන්නේ. හම්බක් තිරගව
අමතා බෑග් එක ෆ්‍රී හැවුඩවලට අපි කෝඩු කාරයෝ විදිහට බෑග් එක නැතිලා සිරිපාදේ උඩවරුවට ආවා. දැන් වෙලාව කීයද? වෙලාවට 4යි පාන්දර 4යි කාලට විතර. දැන් අපි ඉරසේවිය බලන්න තැනට ඉඳගන්න යන්න හදනවා. ඊටසේ බලන්න වෙලා ඉන්නේ වැඩි මතක. ඉරසේවයත් බලලා උඩමළුවේ පූජාවටත් ඉඳලා ශ්‍රීපාදය කරුණා කරලා ගන්ඩාරෙත් එකපාරක් ගහලා මොකද මම කොඩුකාරයෙක්නේ. ඊට පස්සේ අපිට පුළුවන් වුණා ආයෙ පාරක් ශ්‍රීපාදය කරුණා කරන්න. අපිට ඒ chance එක හම්බ වුණා. ඉතින් ඊට පස්සේ දැන් අපි තෙරුවන් සරණින් ආයෙ වහින ගමන්. අපි දැන් සීතගංගුල ගාවට ළඟයි. අපි දැන් බහගෙන යන ගමන් මහසි අපි ඉඳගත්තා. මායි මගේ මිතුරයි. ඔයාට vlog එකට මොන හරි කියන්න තියෙනවද? ඔයාගේ ශ්‍රීපාද කරුණා කිරීමේ අදහස් කොහොමද? ඔයාට කැමතිද? මම කැමති ෂෙයා කරගන්න. ඇත්තටම ගොඩක් සතුටුයි මම ඉන්නේ. දැන් සතුටු වෙමින් බහගෙන යනවා. බහගෙන යනවා. සෙන් සීත ගංගුලනේ. සීත ගංගුලට අපි ආවා. තාචුට්ටයි. මේ තියෙන්නේ සීත ගංගුල. හරිම ලස්සන. මොන කොටක් තියෙනවා. අපි දැන් රතුපාලම ගාවට ආවා. ඊළඟට මකරතරන ඊට පස්සේ ඒකට දැන් අපි යන්නේ අපේ වාහනේට ගිහිල්ලා අපි හොඳට දවස් 3 කැරිස් එක කවර් කරන්න තියෙනවා. හොඳට චිකන් ෆ්‍රයිස් එක කාලා දැන් අද දවසෙත් මම වෙජිටේරියන්. දැන් අපි සමහන් කලාපය පහු කරලා බස් එක ගාවට ඇවිදගෙන යන ගමන් ළඟවන්නේ අපගේ ආදරණීය සහාමුදුරන්ගේ සවුවට. මේ මොකක් ගැනද කියන්නේ කියලාත් මට නිකමට කියන්න හිතුණා. මෙන්න මේ තැන ගැන තමයි අපි කියන්නේ. මෙතනදී කට්ටියක් කියන්න පුළුවන් එතන ඉන්න කට්ටියක් අපි හාමුදුරුවරු එහෙම කියලා සමහරට ඔගොල්ලෝ ගාවට එකපාරට ඇවිල්ලා මොට්ටුවක් තියලා රුපියල් 100ක් ඉල්ලන්න පුළුවන්. අපේ ගිය කට්ටියකට එහෙම වෙලා තිබ්බ කලින් පාර. ඒ වගේම තමයි ඒගොල්ලෝ කියනවා එන්න තෙල් ගා ගන්න එහෙම කියලා. ඊට පස්සේ තෙල් ගෑවට පස්සේ ඒගොල්ලෝ කීයක් හරි ඉල්ලනවා. එහෙම නැත්නම් අපි එහෙම මුකුත් මෙයාලා කියන ඒවා අහන්න නැතුව ගියොත් අපිට එක එක ඒවා කියලා බයිනවා. ඒවට සැලෙන්න එපා. ඔයගොල්ලෝ කෙලින්ම ඇවිදන් යන්න. ඒ වගේ ඒවට අහු වෙන්න එපා. මෙන්න මේ තැන තමයි ඉතින් ඒ දේ කරන්න. ඉතින් මේ වගේ තැන්වලත් එහෙම දේවල් තියෙන එක ඇත්තටම කලකිරෙන දෙයක්. හැබැයි ඉතින් මොනවා කරන්නද අපි පරිස්සම් වෙලා අපි යන්. අද හැපදෙන්නේ නැත්නම් අන්න අතන ඉඳන් තමයි අපි දැන් එන්න එතන ඉඳන් තමයි අපි මෙහෙම වැහැගෙන ඇවිල්ලා සීත කකුල පහු කරලා වෙන්න මෙතන දැන් අපි ඉන්නේ. එතන හරිම ලස්සනයි. හෙවණැල්ල වැටිලා තියෙන විදිහ. අපි දැන් චුට්ටක් වාඩි වෙලා ඉඳලා දෙන්නට යන්න බෑ. ඕ මේ අපි චුටි බබාලා දෙන්න අන්ති කිව්වා. නෑ හරි හොඳ ළමයි දෙන්නේ මම දෙන්නට ආදරේ. දැන් අපි මකර තොරණට ඇවිල්ලා එතනොත් යන ගමන්
අපි දැන් බහැලා ගෙස්ට් හවුස් එකට ආවා. කට්ටිය තාම බහින ගමන් අපේ. ඉතින් අපි දෙවෙනියටනේ අපි කට්ටිය බැස්සේ. දෙවෙනියට බැස්සා. බහැලා ඉතින් අපි ග්‍රීන් හවුස් එකට වෙලා ඉන්නවා. ඔයගලන්ට මොන හරි තියනවද කමෙන්ට්ස් ඇඩ් කරන්න? අත්දැකීම සම්බන්ධයෙන්. අපිට එතනදී චූටි ෂෝක් පුරුපුරු යාළුවෙක්වත් හම්බුණා. ඔයගොල්ලෝ මං ගැන දන්නවා නම් දන්නවා. මම සතුටුට හරි ආදරේ. ඉතින් මෙයාව දැක්කාම එයා හරි ලස්සනයි හරි උරතල්. මං ඉතින් එයාව අරගෙන පොට්ටක් උරතලුත් කරා. අන්න හරියක්. එතන තමයි කැසේ. අන්න හරි. එතන හරියට හරිවා හරි ස්පොට් එක ගන්න. යා සෙල්ලම් කරනවා. ඔය ශිල්ලම් කරන්නත් දන්නවද? ඔය ශිල්ලම් කරන්නත් දන්නවද? ඔන්න දැන් ඉතින් vlog එකේ අන්තිම හරියටත් අපි ඇවිල්ලා. මං හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මම මේක එඩිට් කරද්දී ඒක ආයේ මෙමරිස් වලට කියලා ඒක එන්ජොයි කරා විදිහටම. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට්ස් තියනවා නම් ඕන කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඊළඟ සතියේ තවත් vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමට ඉන්න. බයි. දේශන් ජාත්‍යන්තරයට යන්න හදන්නේ සීතල උගුලින් උගුල අපේ සීතල කට්ටියම මිත්‍රාගෙන් පහුගිය සල්සේ නායි කියලා අපේ වත් ස්කින් ටෝන්ස් වලට තියෙනවා මේවා කරගන්න. ඔයා හරියට අමන් එකයි ගෑවේ ඒකෙන් බිබිලා මට එපා.